මුදලාලි මහත්තයා මොකද මේ පිටිපස්සේ දොරෙන්ම? නෑ බං කෙල්ලේ මේ හදිසි කාරණාවකට ආයි බං. ඔම හිටපන්කෝ මං එනකම් අම්මා. මුදලාලි මහත්තයා මොකද අලුත් ෆෝන් එකකුත් අරගෙන ආයේ කසාදයක්වත් කරගන්න ඕනි වෙලාද? අනේ ඉතින් මේ කෙල්ල ලැජ්ජහත් කරනවනේ ඉතින්. ඒකනේ කෙල්ලේ මාත් මේ කියන්න හැදුවේ උඹට. මට වෙන්න මේ ටොට්ටොක් එක හදලා දීපන්කෝ මේකේ. ඉඳා. මුදලාලි මාමේ ටොක් නෙවෙයි. ටික්ටොක්. මාමේ ඔන්න මාමගේ ටොක් එක හැදුවා. ටොක් නෙවෙයි ටික්ටොක්. මොකද ටික්ටොක්? අरे හරි බං ඉතින් ඕවා ඉතින් අපි දන්නවා ඇයි ඉතින්. දියන්කෝ. මේක ලස්සන කෑලියෝ ඉන්නවනේ. එහෙනම් මං ගිහින් එන්නම් ඈ. අනේ කෙල්ලේ මේක මේ ටොක් එක හැදුවාට ඉතින් මම මේකට ඉතින් රින් ගන්න දන්න එකක් ඈ. මේක මේ මට එකක් කියලා දියන්කෝ චුට්ටක් බලලා මේ ටොක් එකේ මොකද කරන්නේ කියලා මේ ලස්සන කෙල්ලෙම ඉන්නවනේ. ඉක්මන් කරලා කියපම් බලලා. නැත්තම් මමත් දෙන්න යමුන්කෝ. එන්න මාමේ අතුලට යන්න පුතා. කෙල්ලේ කද්දාපම් බාන්න මට වීඩියෝ එකක් ටික්ටොක් එකක් කරන්න. දාලා ගියාපන්කෝ. ඕන්න මාමේ හරි මමත් නම් ආසයි නටන්න. එමුන්න අපි පටන් ගත්තා.